දිස්ත්‍රික්කයේ පුරාණ විහාරස්ථානයකට. අද අපි ඇවිල්ලා ඉන්නේ මාලිගාකන්න රජ මහවිහාරයට. මෙය අනුරාධපුර යුගයේ සිට පවතින ඉතා ඉතිහාසපූර්ණ ස්ථානයක්. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෙම ස්ථානය භාවනාමය පරිසරයක් තියෙන ස්ථානයක්. ඒ වගේම විහාර පරිසරය තුළ ගල් ගුහාවන් කිහිපයක් දක්නට ලැබෙනවා. ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ පුරාහඳ පෑයූ ආසේ තරුවට මැවුනා සුවසේ අපි හුවාපේ මනටා විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් අවුරේ අපි මෙම විහාරස්ථානයේ මූලික වශයෙන් කොටස් දෙකක් තියෙනවා. පහළ මළුව සහ ඉහළ මළුව. පහළ මළුවේ පුදුමැදුර, බෝධිය, පුරාණ දේවාලයක් සහ ස්තූපයක් තියෙනවා. අපි දැන් යන්නේ ඉහළ මළුවට. අපි බලමු ඉහළ මළුවේ මොනවද තියෙන්නේ කියලා. තරුවට මැවුනා සුවසේ අපි හුවාපේ මනටා විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් අවුරේ අපි හුවාපේ උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ ආදකම් උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ ආදකම් උඩුකම් බලා යන නාදකම්. අපි ගොඩක් දුර ආවා. තවත් උඩට යන්න තියෙනවා. අපි ගිහිල්ලම බලමු. සඳවතියේ තුරු මතට ආදිනයේ හමුවෙමුද සසරෙන් ආමිතු දමට දැනෙන තුරු ලංවෙන්න ආලේ මල් දැන් පිපුණීනයේ දුටුවා ඒ ප්‍රාතිහාරි රඳනා නාසේ ඒ සඳගෙනාවමයා උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ ආදකම් 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 අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත දරාගෙන පෙරවාගේ ආයේ ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත දරාගෙන පෙරවාගේ ආයේ උඩුකම් බලා යන නාදකම් අතුරා හදේ හොඳ ආදකම් 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 අපි ඉතින් දැන් ඉහළ මළුවට ඇවිල්ලා තියෙන්නේ. ඉහළ මළුව තුළ බෝධියක් වගේම ස්තූපයක් දක්නට ලැබෙනවා. අපි ගිහිල්ලා බලමු. මහා කරුණික වූ
ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යන අතක් නොමදැන ක්ලේශ වසඟයට හසු මාගේ ජීවිතය පූජා කරමි හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි සිතනා මොහොතකින් සියලු දුක් ඔබ වහන්සේ සරණ යමි. ඉතින් ඉහළ මළුවට ගියාට පස්සේ වාඩි වෙලා view එක බලන ගමන් සංසුන් කතා බහක නිරත වුණා. හැන්දවන් ගෙවුනාවේ නුඹගේ අස්මානේ රහසේම මිමිනේ සෙනෙහේ ආශාවන් මැවුනාවේ පහසේ ආදරයේ තුරුලේම විඳිනේ සුවසේ හදවත මම පාකලා නුඹේ දිහා බලා හිඳින් That's it for today. See you in the next video, guys.